Let's go to Maravilla Holocaust Shrine. අද වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා තාම අපි subscribe කරලා නැත්නම් subscribe කරලාම අපිත් එක්ක එකතු වෙන්න. කුරුසපල්ලිය පිහිටලා තියෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල කියන ප්‍රදේශයේ. එතකොට කුරුසපල්ලිය කියන එක හැදිලා තියෙන්නේ මේ පල්ලිය මුල් කරගෙන තියෙන ජේසුස් වහන්සේව ඇනගසනු ලබන කුරුසේ මුල් කරගෙන. අද අපි ඉතින් යන්නේ කුරුසපල්ලියට. අපි ඉස්සරහට තව කතා කරමු කුරුසපල්ලියට යන කෙනෙක්ට යන්න ඕනම තැන් මොනවාද, කොහොමද වන්දනාමාන කරන්න ඕනේ, ඒ වගේම කුරුසපල්ලිය හැසිරෙන්න ඕනේ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරමු. අපි උදෑසන 8ට පමණ තමා කුරුසපල්ලියට යන්නට පිටත් උනේ. අපි උදෑසන 10 පමණ වෙද්දි කුරුසපල්ලියට ගියා. කුරුසපල්ලියට යන පාරේ ඉස්සරහම ගහලා තියෙනවා ශ්‍රී කුරුස දේවස්ථානය කියලා. කුරුසපල්ලිය කියන්නේ ඇත්තටම හිත නිවන තැනක්. කුරුසපල්ලියට ගිහින් නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් යන්න. කුරුසපල්ලියට ගියාම ඕගොල්ලෝගේ හැම ප්‍රශ්නකටම උත්තර හම්බ වෙනවා. ශ්‍රී ලංකාවේ සුසාන භූමියක පිහිටලා තියෙන එකම ශ්‍රී කුරුස සිද්ධාස්ථානය තමයි මාරවිල කුරුසපල්ලිය කියලා කියන්නේ. වර්ෂ 1921 දී මාරවිල මිසමේ වැඩ විසපු ප්‍රංශ ජාතික ගරු ෆර්ඩිනන්ඩ් තීරි කියන පියතුමාගේ මැදිහත්කමින් තමා මේ සුසාන භූමිය තුල ප්‍රතිස්ථාපනය කරලා තියෙන්නේ මේ ශ්‍රී කුරුස ජාතික සිද්ධාස්ථානය. මේ වැල්ලේ දන ගහලා ඉල්ලන හැම දෙයක්ම ලැබෙනවා. ඒක හාස්කමක්. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ යන්න. ඕගොල්ලෝගේ තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර ජේසු ගාව තියෙනවා. කුරුසපල්ලියට යන හැම කෙනෙක්ම වන්දනා කරන්න ඕන කුරුසය තමයි ඕගොල්ලන්ට මේ පෙන්වන්නේ. ඉතාමත් ලස්සන පින්වත් කුරුසයක් තමයි ඒ කුරුසය. බලන්න ඕගොල්ලන්ට ගියොත් ඒ ජේසුගේ උදරය දිහා බැලුවම ඒ උදරයේ ජේසුගේ තැලුම් පහරවල් වලින් ජේසුගේ ශ්‍රී මුහුණ අපිට දිස් වෙනවා. ඕගොල්ලන්ට ඒක හොඳින් දැක බලා ගන්නට පුළුවන්. අපි ඉතින් කුරුසපල්ලියට ගිහිල්ලා පාද නමස්කාරයේ ගිහිල්ලා ඉටිපන්දම් පත්තු කරලා යාඥා කරලා බෙන්සාරු වතුර අරගෙන ඊට පස්සේ ගියේ මාරවිල වෙරළ තීරයේ තියෙන ආරෝග්‍ය දේව මාතාවන්ගේ සුරුවම නමස්කාර කරන්න, ඒකට ගෞරව කරන්න. ඉතින් යන මාර්ගයේ දෙපස කඩ තිබ්බා. එක එක කෑම ಜಾති, ඇඳුම් වර්ග ඒ වගේ තිබ්බා. දැන් ඔයගොල්ලන්ට මේ පේන්නේ ආරෝග්‍ය දේව මාතාවන්ගේ සුරුවම. ඕගොල්ලෝ කුරුසපල්ලියට යනවා නම් අනිවාර්යෙන් මෙතනටත් යන්න අමතක නොකර. ඒකේ විශේෂත්වය තමයි ඒ දේව මෑණියන්ගේ ඇඳුම. සාරිය දවසින් දවස එක එක පාට එකපාරක් ගිය වෙලාවක නිල් පාට සාරියක් මාරියතුමිය ඇඳලා හිටියා. අද අපි යන දවසේ සුදු පාට සාරියක් තමයි මාරියතුමිය ඇඳගෙන හිටියේ. කිතුණු නොකිතුණු බොහෝ පිරිසක් කුරුසපල්ලියට එනවා. මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා කුරුසපල්ලියට එන්න, ජේසුව අත්දකින්න කියලා. ඉතින් අපි හවස 3ට විතර ගෙදර එන්න පිටත් වුණා. අපි මාරවිල වෙරළ තීරයට යන අමතක කරේ නැහැ. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා අනිත් අයටත් බලන්න share කරන්න.